රයිට් ඉස්සල වීඩියෝ එක පොඩ්ඩක් කනෙක්ෂන් ට්‍රබල් එකක් ඇවිල්ලා කරගන්න බැරි වුණා. රයිට් අපි මේක හතරවෙනි වීඩියෝ එක විදියට අරගෙන අපි යමු. ඉතින් ඔයාලට පළවෙනි වීඩියෝ 3 මොකක්ද උනේ කියන එක සාමාන්‍යයෙන් පැහැදිලි ඇති. 100%ක් පැහැදිලි නැතුව ඇති. කොහොමද 100%ක් පැහැදිලි වෙන්න නම් ඔයා මේක ඇතුළට බහින්න ඕනේ. මේක ඇතුළට බහැලා එක දේවල් කරලා බලලා එක දේවල් බලලා මේක නේ කියලා ඔයාටම තේරෙනවා නම් අන්න ඔයා හොඳටම ඉගෙනගෙන තියෙනවා. හරිද? ඉතින් රයිට් අපි දැන් ඇත්තටම කියන්නේ ඩීමෝ එකෙන් අපි ට්‍රේඩ් එකක් අරන් බලමු කොහොමද කියලා. ඉස්සල්ලාම අපි බලන්නේ මොකද්ද? ඉස්සල්ලාම අපි බලනවා මෙතන කරන්සි පෙයාර එක. හරිද? 92ක් තියෙනවා. ඒ වුණාට අපි බලනවා තව කරන්සි පෙයාර්ස් වලින් මොකද්ද හොඳ කියලා. දැන් අපිට ට්‍රේඩ් එකක් ගන්න. හරිද? මම කරන ස්ට්‍රැටජි එක මම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ. අපි ට්‍රේඩ් එකක් ගන්න කලින් මම කියලා දෙන්න මොකද්ද මම කරන ස්ට්‍රැටජි එක කියලා. හරිද? මේකේ ස්ට්‍රැටජි එකක් කියන්නේ එක මෙතඩ් එකක් තියෙනවා මාටින්ගේල් කියලා. රයිට්? මාටින්ගේල් කියන්නේ මේ ක්‍රමය හඳුන්වලා දුන්න කෙනාගේ නම වෙන්න ඇති. මං හිතන්නේ ඔව්. මම දැක්කා ඒක ලිපියකුත් තියෙනවා. එයාගේ කැල්කියුලේෂන් එකක් තියෙනවා. එක ට්‍රේඩ් එකක් වින් කරොත් ඒක ඩබල් කරලා දානවා. දෙකක් ලොස් වුණොත් දෙකක් දානවා. හරි දෙක ලොස් වුණොත් හතරක් දානවා. හතර ලොස් වුණොත් හයක් දානවා. සෝරි 8ක් දානවා. 8 ලොස් වුණොත් 16ක් දානවා. හරිද? ඔන්න ඔහම තමයි මේ කැල්කියුලේෂන් එකේ තියෙන්නේ. හැබැයි මම ඒක පොඩ්ඩක් වෙනස් කරලා මට ඕන විදියට මම හදාගෙන තියෙනවා මේ ඩොලර් 90න් ට්‍රේඩ් 6ක් යන්න පුළුවන් විදියට. හරිද? එතකොට ඒ ට්‍රේඩ් 6 ඇතුළත එකක් හරි වින් කරොත් ඔයා වින්. ඔයා ලොස් වෙන්නේ නැහැ. හරිද? පාඩ තේරෙනවද? මම කරන මෙතඩ් එකට ඔයා කරොත් ඔයා ලොස් වෙන්නේ නැහැ. හරිද? ඒක හොඳට අහගන්න ඔයා ලොස් වෙන්නේ නැහැ. ඒක මම ගැරන්ට් කරනවා ලොස් වෙන්නේ නැහැ. මේ මෙතඩ් එකට කරොත් එක පිට කොහොමත් ට්‍රේඩ් 6ක් ලොස් වෙන්නේ නැහැ. හැබැයි ට්‍රේඩ් 6ක් ලොස් වුණොත් එක දිගට මොකද වෙන්නේ? එක දිගට ට්‍රේඩ් 6ක් ලොස් වුණොත් ඔයාගේ මේ තියෙන ඩොලර් 90ම නැතුව යනවා මෙතන බිඳුව වෙනවා. හරිද? එතකොට ඩොලර් 90ම නැතුව යනවා. ඔයා එකට කරන්න ඕනේ එක පිට ට්‍රේඩ් 6ක් ලොස් නොවි තියෙන්න ඔයා වග බලා ගන්න ඕනේ. හරිද? කොහමද ඒක කරන්නේ? හරිද? මම ඉස්සල්ලාම මෙතන ඩොලර් 90ක් දාගන්නවා. හරිද? 90ෙන් තමයි මම පටන් ගන්නෙ. මෙතන 1 minutes ට්‍රේඩ් තමයි දාන්නේ. මේක ටයිම් කියන එක දාගත්තා. මේ ඔරලෝසුවේ තියෙන ක්ලොක් එක දාගෙන මේ 1 minutes කියන එක සිලෙක්ට් කරොත් ඔයාලට තියෙනවා මිනිත්තුවේ ට්‍රේඩ්ද, මිනිත්තු 3ද, මිනිත්තු 5ද, මිනිත්තු 30ද. අපි දාගන්නේ මිනිත්තුවේ. හරිද? ඊට පස්සේ අපි මෙතන අනිවාර්යයෙන්ම එක දාගන්න. හරිද? මොකද ඩොලර් 90ෙන් පටන් ගන්න කෙනෙක් නම් අනිවාර්යෙන් පළවෙනි ට්‍රේඩ් එක ඩොලර් 1ෙන් තමයි පටන් ගන්න ඕනේ. හැබැයි කවුරු හරි ඉන්නවනම් මට ඩොලර් සාමාන්‍ය 200ක් 180ක් වගේ දාගන්න පුළුවන් කියලා කෙනෙක් ඉන්නවනම් එයා පටන් ගන්න ඕනේ දෙකෙන්. මොකද 90 ගුණාකාර වලින් තමයි මේක යන්නේ. හරිද? තව කෙනෙකුට තියෙනවා කියන්නකො ඩොලර් 900ක්. එතකොට 90 පටන් 90ක් තියෙන කෙනෙක් දාන්නේ ඩොලර් 1ෙන් නම් 900ක් තියෙන කෙනෙක්ට දාන්න පුළුවන් ඩොලර් 10න් පළවෙනි ට්‍රේඩ් එක. හරිද? ඩොලර් 10න් දාන්න පුළුවන්. හැබැයි 90ක් තියෙන කෙනෙක් කවදාවත් ඩොලර් 10න් දාන්න එපා. ඒ මං කිව්වේ 900ක් තියෙන කෙනෙක්ට ඩොලර් 10න් දාන්න පුළුවන් පළවෙනි ට්‍රේඩ් එක. තේරුණාද? ඒතොර 9000ක් තියෙන කෙනෙක්ට නම් 100කින් දාන්න පුළුවන්. මං හිතන්නේ ඩොලර් 9000ක් දාලා බිගිනර් කෙනෙක් පටන් ගනී කියලා එහෙම පටන් ගන්නත් එපා. ඔයා ඩොලර් 90ෙන් පටන් ගන්න. හරිද? ඩොලර් 90ෙන් ඔයා පළවෙනි ට්‍රේඩ් එක දානවා ඩොලර් 1ෙන්. මේක හොඳට මතක තියාගන්න. මේක තමයි පොයින්ට් එක. හරිද? ඩොලර් 1ෙන් දානවා. ඔයා ට්‍රේඩ් එක දාන්න කලින් බලන්න ඕනේ මෙතන පේ අවුට් එක කීයක් දෙනවද කියලා. 188ට වැඩි ඒවා තමයි මේ ගන්න අපි කරන්සි පෙයාර්ස් මේ තියෙන්නේ. කරන්සි පෙයාර්ස් අපි 90 ගණන් මේ දෙන් දිගටම මේ වෙලාවේ 90 ගණන් 90 89 88. හරිද? මෙතන 83 එතනින් 15 ඒවා ගන්න නැහැ. මේ 70 ගණන් 60 ගණන්
30 ගණන් 28කුත් ගෙවන සමහරක් එකකට. හරිද? ඉතින් ඒවා ගන්න නෑ. අපි ගන්නේ 188ට වඩා වැඩියෙන් ගෙවන ඒවා. හරිද? එතකොට අපි මේ ඩොලර් එකෙන් ට්‍රේඩ් එකක් දානවා. ඒක වින් කරනවා කියන්නේ. වින් කරොත් අපි මොකද කරන්නේ? වින් කරොත් අපි ආයේ ඩොලර් එකකින් ට්‍රේඩ් එකක් ගන්නවා. ඒක වින් කරොත් ආයේ ඩොලර් එකකින් ගන්නවා. හරිද? හරි. ඩොලර් එකක ට්‍රේඩ් එකක් අරගෙන ඒක ලොස් වුණා. මොකද කරන්නේ අපි? මෙතන තමයි කැල්කියුලේෂන් එක තියෙන්නේ. හරිද? ඩොලර් එකක් දාලා අපි ලොස් වුණොත් අපි කියවන මාටින්ගේල් කරනවා කියලා. අපි ඊළඟ ට්‍රේඩ් එක ගන්න ඩොලර් දෙකෙන් නෙමෙයි. හරිද? ඩොලර් 2.714. දෙපාල එක ලොස් වුණා කියන්නකෝ. ඩොලර් 2.714න් ගන්න. හරිද? එතකොට පේ අවුට් එක අපිට එනවා දැන් අපි ඕල්රෙඩි ලොස් වෙලා තියෙන ඩොලර් එකක්. හරිද? එතකොට අපි මේක වින් කරොත් අපේ ලොස් එක කවර් වෙලා අපිට ඩොලර් 7.80 ගානක් හරි 90කට කිට්ටු වෙන ප්‍රොෆිට් එකකුත් එනවා. වට තේරෙනවද? ඒ කියන්නේ ලොස් එක කවර් වෙලා ප්‍රොෆිට් එකකුත් එනවා. හරිද? රයිට්. කරුමේට දෙවෙනි ට්‍රේඩ් එකත් මේක ලොස් වුණා. ඊට පස්සේ මොකෙන්ද ගන්න? කීයෙන්ද ගන්නෙ? ඊට පස්සේ අපි ගන්නේ 4.77න්. රයිට්? 4.77න්. මේක හොඳට මතක තියාගන්න. 4.77න්. දැන් තුන්වෙනි ට්‍රේඩ් එක අපි දාන්නේ. හොඳට බලලා දාන්න ඕන ට්‍රේඩ් 3 මේ. තව අපිට ට්‍රේඩ් 3ක් තියෙනවා. රයිට්. මේකත් ලොස් වුණා කියන්නකෝ. මේකත් ලොස් වුණොත් හතරවෙනි එක ගන්නවා අපි 10.73. රයිට්? 10.73න් ගන්නවා. මේක දින්න කියන්නකෝ. මේක දින්නොත් ඔය ලොස් වෙච්ච සේරම කවර් වෙලා අරවා පළවෙනියට දැම්මනේ මේ ඩොලර් එකක ට්‍රේඩ් එකක්. ඒ ඩොලර් එකට ප්‍රොෆිට් එකත් එනවා. මට තේරෙනවද? එතකොට මේක වින් කරොත් ඔයා එක දිගට 3ක් ලොස් වුණා. හැබැයි හතරවෙනි එක වින් කරා නම් ඔයා ලොස් නැහැ. ඔයාගේ ඩොලර් 90න් 7.5ක්වත් අඩු වෙලා නැහැ. ඔයාට ප්‍රොෆිට් එකක් විදියට ඩොලර් 7.80ක් හෝ ඊට වැඩිය වැඩි ප්‍රමාණයක් එකතු වෙලා තියෙනවා මේ වෙද්දි. රයිට්? එතකොට මේ හතරවෙනි ට්‍රේඩ් එක 10.73න් දාන්නේ. මේක ලොස් වුණා කියන්නකෝ. ඊට පස්සේ අපි ගන්නවා 21.7. හරිද? මේක පස්වෙනි ට්‍රේඩ් එක. මේක අනිවාර්යෙන්ම වින් කරන්නම ගේම ගහන්න ඕනේ. මේකත් ලොස් වුණොත් ඔයාලට තව එක ට්‍රේඩ් එකයි තියෙන්නේ. හරිද? මෙච්චර දුර යන්නේ අනිවාර්යෙන් 3ක් ඇතුළත ඔයා වින් කරනවා. උපරිම 4ක් යයි. 5 6 යන්නේ. හරිද? 5 සමහරක් වෙලාවට යන අවස්ථාවල් තියෙන්න පුළුවන්. හැබැයි 6ක් එක දිගට ඔයා හරියට කරොත් ලොස් වෙන්නේ නැහැ. හරිද? එතකොට 21.7. මේක තමයි පස්වෙනි ට්‍රේඩ් එක. හරිද? පළවෙනි එක අපි ගත්ත 1න්, දෙවෙනි එක ගත්ත 2.14න්, තුන්වෙනි එක ගත්ත 4.77න්, හතරවෙනි එක ගත්ත 10.73න්, පස්වෙනි එක ගත්ත 21.7න්. හරිද? ඊට පස්සේ අපි දැන් මේ තුන්වෙනි එකනේ මේක 21.7න් ගන්නවා. ඊට පස්සේ මේකත් ලොස් වුණොත් අපිට තව තියෙනවා ඩොලර් 48ක් විතර. හරිද? 48.6ක් වගේ තියෙනවා. මේක 6 වෙනි ට්‍රේඩ් එක. මේක ලොස් වුණොත් ඔයාගේ ඩොලර් 90ම ලොස් වෙලා යනවා. හරිද? ඉතින් මේක තමයි මෙතඩ් එක. හරිද? ට්‍රේඩ් 6ක් තියෙනවා. වැඩි හිතන්න ඕනේ නැහැ. ලොකුවට හිතන්න ඕනේ අනේ මං 6ම ලොස් ට්‍රේඩ්. එහෙම වෙන්නේ නැහැ. හරි විදිහට කරොත් එහෙම වෙන්නේ නැහැ. කලාතුරකින් එහෙම වෙන්න ඉඩ තියෙනවා. හැබැයි මට විශ්වාසයි ඔයා මේ ඩොලර් 90 වගේ දෙගුණයක්වත් ඒ විදිහ හොයලා තියෙන්නේ. හරිද? මම ඒකත් ඉස්සරහට ඔයාලට කියලා දෙන්නම්. හරිද? ඉස්සරහට. හරිද? මේ වීඩියෝ ටික පිළිවෙලකට බලාගෙන යන්න ඕන.